අති ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අප වැඩම කරන්නේ ඉතාමත් ගෞරවයෙන් යුත් පුදුමාකාර මෙත් සිත්වලින් කැප වූ භාග්‍යකිනි. හරි. අප සසර නිවීම පිණිස ගරුතර ඔබ වහන්සේගේම වාග්ය හේතු වාසනා වේවයි සතිමත් වූ අවබෝධයෙන් নমස්කාර පූර්වකව ඔබ වහන්සේ අද අපි පිළිගනිමු. හොඳයි. හිතනවා මාව ඇහෙනවා කියලා හැම දිනාටම හොඳින්. එහෙමයි ඇහෙනවා ස්වාමීන් වහන්සේ. කුසුමක් ඇහෙනව නේද ස්වාමීන් වහන්සේ? අනික් අයටත් ඇහෙනව නේද? ඇහෙනවා. හොඳමයි එහෙනම්. ඇහෙනවා නිමල් මහත්තයා. ඇහෙනවා. හොඳයි. හරි. සියලු දෙනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් මේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් පුරුදු පරිදි මාස් පතා පැවැත්වෙන මේ වැඩසටහනේ මේ සැන්දෑවරුවේ මට ඔයගොල්ලන්ට නම් මං හිතන්නේ උදේවරුවේ එක වෙලාවල් ලෝකෙ විවිධාකාර තැන් වලින් එකතු වෙන හින්දා කොහොම හරි මේ එකතු වෙන්නේ අපි දන්නා පරිදි මොකක් හරි ධර්ම දේශනාවක් සිද්ධ කරන දෙයක් අනුව පුංචි ධර්ම සාකච්ඡාවක් තමටහන් සුද්ධ කිරීමක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉතින් ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ කොහොමද අපිට කියලා තියෙනවානේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියන දේවල් ඊටාත්ම වැදගත් දේවල් කාලකට සැරයක් බණක් ඇහෙන්න ඕනි ධර්ම සාකච්ඡාවක් කෙරෙන්න ඕනි එතකොට තමයි මේ විදිහට අපිට මේ ගමනේ ඉස්සරහට ය아가න්න පුළුවන් වෙන්නේ ඉතින් අපි විතරක් නෙමෙයි පින්වත්නි ඒ කාලේ බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ දේව දේවතාවුන් වහන්සේලා පවා බුදු පියාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ අත්තන්ට තිබුණු ඒ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒවත් මේ වගේ තමයි ධර්ම සාකච්ඡා තමයි. ඉතින් අද අවුරුදු 2500කටත් වඩා කාලයකටත් පස්සේ ඒ සිද්ධ කරපු ඒ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා අපිටත් පිහිට වෙනවා. අපිත් ඒවා ඇසුරු කරගෙන තව තවත් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා අපිට හැකි පමණින් පවත්වා ගන්නවා. ඒ හරහා අපි අපේ දැනුම අවබෝධය වර්ධනය කරගන්න. ඉතින් අන්නේ විදිහට මට අද දවසේදී පුංචි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙන පුංචි සූත්‍රයක් පොඩ්ඩක් මාතෘකා කරගන්න හිතුණා. මේකේ නම සඳහන් වෙන්නේ අරඤ්‍ය සූත්‍රය කියලා. ඉතින් අර සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සියලුම සූත්‍ර තියෙන්නේ කවුරු හරි දෙවි කෙනෙක් රාත්‍රියේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉද්දී ඒ ජේතවනාරාමයට ඇවිල්ලා තමන්ගේ එක්ක අදහසක් ප්‍රකාශ කරනවා. එහෙමත් නැත්නම් තමන්ට තියෙන මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒවට බුදු පියාණන් වහන්සේත් ඒ වගේ දෙන පිළිතුරුත් එක්ක ඒ වගේ සාකච්ඡා තමයි මේ දේවතා සංයුත්තේ පුරාවටම සඳහන් වෙන්නේ. ඉතින් මේ අරඤ්‍ය සූත්‍රය කියන මේ සූත්‍රයේ නිදානේ ඒ වගේම තමයි. දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ගාථාවක් මෙන්න මෙහෙම කියනවා. මොකද්ද මේ කියන ගාථාව? අරඤ්ඤේ විහරන්තානං සත්තානං බ්‍රහ්මචාරිණං ඒක බත්තං භුඤ්ජමානං කේනවන්නෝ පසීද තීති. මෙන්න මෙහෙම ගාථාවක් තමයි කියන්නේ. අරඤ්ඤේ විහරන්තානං ආර්ය මේ අරණ්‍යයේ කියන්නේ කැලේ විහරණය කරන සන්තානං බ්‍රහ්මචාරිණං මේ ශාන්ත වූ බ්‍රහ්මචර්ය රකින්න. ඒක බත්තම් බුඤ්ජමානං එක වේලක් විතරක් කන. කියන්නේ මේ සන්ධ්‍යා වේලාවේ ආහාර ගැනීමෙන් වැඩ හිතන්නේ උදෑසන විතරයි එක වේලක් විතරක් ආහාරයට අරගෙන ඉන්න මෙන්න මෙහෙම භික්ෂුන් වහන්සේලා කියමුකෝ මෙහෙම බ්‍රහ්මචර්ය රකින්න මේ වගේ පිරිස් ඉන්නවා. ඉතින් ඒ බ්‍රහ්මචාරියට මේ දෙවි බරයත් මේ දෙවියත් බොහොම ගරු කරලා තියෙන බවයි පේන්නේ. හැබැයි මේ දෙවියත් එක කාරණාවක් ටිකක් දැකලා තියෙනවා. මෙහිම මේ භික්ෂුන් වහන්සේලා කියලා අපි හිතමුකෝ. මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ කැලේ විහරණය කරනවා බ්‍රහ්මචර්ය රකින්නවා එක වේලයි වළඳන්නේ මේ ඔක්කොම හරි. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇතැම් කෙනෙක් බොහෝම ප්‍රියමනාපයි. මූණත් බොහොම ප්‍රියමනාපයි. ශරීර වර්ණය බොහොම ප්‍රියමනාපයි. ඇතැම් කෙනෙක් ඉන්නවා එහෙම ප්‍රියමනාප භාවයක් නැහැ. බොහොම දුකසේ ඉන්නවා වගේ තමයි පේන්නේ. මේ දුකසේ හිටියාය කියලා මේගොල්ලෝ මේ දුස්සීලයි
එක වේලක් නෙමෙයි රැයටත් කනවා බ්‍රහ්මචර්ය ආශ්‍රය කරන්නෙත් නෑ ඇසුරු කරන්නෙත් නෑ බ්‍රහ්මචර්ය රකින්නෙත් නෑ අරණ්‍ය විහරණය කරන්නෙත් නැහැ කියලා එහෙම නෙමෙයි. මේ කවුරුත් මේ ඔක්කොම ටික කරනවා. මේ අතරේ කෙනෙක් ඉන්නවා බොහොම ප්‍රියමනාප විදිහට සතුටින් ගත කරන බවක් පේනවා. මූණත් හොඳට පාට වැටිලා තියෙනවා. ශරීර වර්ණයත් බොහොම ප්‍රියමනාපයි. තවත් කෙනෙක් ඉන්නවා එහෙම ප්‍රියමනාප භාවයක් නැහැ. කේනවන්නෝ පසීද තීති කියලායි ප්‍රශ්නේ අහන්නේ. කවර හේයකින් මේ ශාන්ත වූ බ්‍රහ්මචර්ය මේ රකින්න මේ භික්ෂුන් වහන්සේලාගේ වර්ණය පහදිනවද වගේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ඇත්තනේ පින්වත්නි. අද කාලේ කල්පනා කරනකොට මේ ප්‍රශ්නේ හරියටම හරි. අපේ ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා බැලුවොත් අපිත් ඇතුළුව ඔය හැම ජාතියෙම භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඔයගොල්ලොත් මම හිතන්නේ කාලයක් තිස්සේ බණ භාවනා කරන අය. ඉතින් මේ කාරණා දකිනවා. නැත්නම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා බොහොම සතුටින් බ්‍රහ්මචර්ය පුරන අය. තවත් අය ඉන්නවා එහෙම භික්ෂුන් වහන්සේලා නෙමෙයි ගිහි උදවිය ගත්තා. මේ ඔක්කොම සීලය කොහොම රැක්කත් නමුත් එච්චරම මූණ ඉරියව් පැවැතීම මේවා දිහා බැලුවත් එච්චරම ප්‍රසන්න ගතියක්, පැහැදුණු ගතියක්. මේ ශරීර වර්ණයත් බොහොම ප්‍රියමනාප ගතියක්. එහෙම දෙයක් පේන්නේ නැහැ වගේ කතන්දරයක්. ඉතින් අපි මේක පොදුවේ දන්න ඕනේ පින්වත්නි. භික්ෂුන් වහන්සේ කෙනෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, කවුරු හරි එයා හිතේ සතුටින් නම් ඉන්නේ. එයාගේ ශරීර වර්ණයත් දිදුලනවා. නේද? ඒක ඉතින් කොහොමටත් හරි. ඒ වගේම සතුටින් නෙමෙයි නම් ඉන්නේ. දුකෙන් නම් ඉන්නේ. එයාගේ ශරීර වර්ණය පවා ඒක බාහිර ලෝකෙට පේනවා. ඉතින් ඒකනේ දැන් කාලේ මම අහලා තියෙනවා ඔය මනමාලියන්ට හැඩ ගන්නවන ඒ වගේ අය පවා ඒ මනමාලියෙක් වෙන්න කවුරු හරි ඉන්නවනම් එහෙම ඒගොල්ලන්ටත් ඒ කාලේ වෙනකොට උගන්වනවලු මෛත්‍රිය වඩන්න භාවනා කරන්න මොකද ඒක මේ නිවන් දකින්න කරන භාවනාවක් නෙමෙයි මනමාලියක් වෙන දවසට ලස්සනට ඕනි ලස්සන වෙලා ඉන්න ඕන හින්දා ඉතින් ඒ වගේ දේවල් එහෙමත් කියලා දෙනවා අය කියලා ඒක අතකට ඉතින් කමන්නේ ඒ කාලේට හරි එහෙම දෙයක් කරන එක ඒකත් නරක නැහැ ඉතින් ඒකේ කාරණාව තමයි අපේ හිත සතුටින් නම් හිත තැම්පත් නම් අන්න එහෙනම් මූණේ වර්ණය වුණත් පැහැපත් වෙනවා. එහෙම නැත්තම් එහෙම නෑ කියන කාරණාව තමයි කියන්නේ. ඉතින් එතකොට මෙතන මේ හිතේ සතුට කතාවක් මේ දෙවියා මෙතන සඳහන් කරන්නේ කොහොමද බුදු පියාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහනවා. කැලේ හිටියත් ආරණ්‍ය විහරණය කරනවා ශාන්තව බ්‍රහ්මචර්යාව රකින්නවා එක වේලයි බලගන්නේ. එහෙම තියෙද්දි කෙනෙක්ගේ වර්ණය මෙහෙම රකින්න අයගෙන් කෙනෙක්ගේ වර්ණය කොහොමද ප්‍රසන්න වෙන්නේ වගේ ප්‍රශ්නයක්. ඉතින් බුදු පියාණන් වහන්සේ පිළිතුරු ගාථාවක් දෙනවා. අතීතං නානුසෝචಂತಿ නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. මෙන්න මෙහෙම පුංචි ගාථාවක් බුදු පියාණන් වහන්සේ කියනවා. මොකද්ද කියන්නේ? අතීතං නානුසෝචಂತಿ ඉකුද්දෑ ගැන අතීතය ගැන ශෝක කරන්නෙත් නැහැ. නප්පජප්පන්ති නාගතං නොලැබුණු අනාගතය ගැන ප්‍රාර්ථනා පිහිටවන්නෙත් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති මේ වර්තමානය මේ පවත්නා දේහ මොකක් වුණත් අන්න ඒක යාපෙන්ති. ඒකෙන් යැපෙනවා. තේනවන්නෝ පසීදති. අන්න එහෙම වුණොත් ඔන්න ශරීර වර්ණය පැහැදෙනවා, පහදිනවා. වගේ කාරණාවක් තමයි කියන්නේ. ඉතින් මේක මේ සතිපට්ඨානය පුරුදු කරන කෙනෙක්ට මං හිතන්නේ අමුතු අරුම කාරණාවකුත් නෙමෙයි. මේ සිහිය පිහිටවනවාය කියන කාරණාව අපි පුරුදු කරද්දිම අපි කවුරුත් දන්නවනේ පින්වත්නි. සාමාන්‍යයෙන් සිහිය පුරුදු කරන්න උත්සාහ කරන කෙනා සිහිය පුරුදු කරන්න කලිනුත් පුරුදු කරමින් ඉන්න කෙනාගේ උනත් පිටින් පිට අපේ හිත හරියට අතීතය කියන දේ ඇසුරු කරනවා. අතීතයේ මෙන්න මේ දේවල් මට වුණා. ඒ දේවල් එහෙම නොවුණා නම් හොඳයි. ඉතින් එහෙම මට වෙච්ච අසාධාරණකම් ගැන විවිධාකාර දේවල් ගැන ඔන්න දැන් තමන්ගේ හිතේ දුක් එහෙම තියෙනවා. ඉතින් එවැනි දුකක් තමන්ගේ හිතේ තියෙනවා නම් ඉතින් ඒක මූණෙන් උනත් පේනවනේ. ඒකත් හරි. අනිත් පැත්තට අනාගතය පිළිබඳව තමන්ගේ බලාපොරොත්තු පණිදි ප්‍රාර්ථනා කියලා කියන්නේ මෙහෙම වෙන්න ඕනි කියලා තමන්ගේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා නම් ඒත් එහෙමයි ආතතියක් තමයි ඒ හිතක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අතීතය අනාගතය ගොඩාක් ඇසුරු කරනවා නම් ඒ කියන්නේ අසිහියෙන් ජීවත් වෙනවා නම් වර්තමානයේ මුවහා වෙනවා නම් එහෙනම් පින්වත්නි ඉතින් ඒක බොහොම ප්‍රායෝගික කාරණාවක් ඕන කෙනෙක්ට තේරෙනවා මේ මනුස්සයා මනෝලෝකවලයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ හරහාම මොකක්ද වෙන්නේ? තමන්ගේ
මූණේ ස්වභාවය. ඉරියව් පැවැත්වීම උනත් එච්චර ප්‍රියජනක ස්වභාවයකට තමයි ප්‍රියජනක ස්වභාවයක් නැති පැත්තකට තමයි යන්නේ. ඉතින් අන්න ඒකනේ අපි මේ අතීතය අනාගතය කියන දේ හැරදාලා වර්තමානයේ පච්චුප්පන්නේ කියන දේත් එක්ක ජීවත් වෙන්න පුරුදු කරන්නේ. දැන් මේ විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡාවේදී භාවනාව පැත්තටත් අදාළව සූත්‍ර තෝරගන්න අපි කොහොමත් වග බලා ගන්නවා. ඉතින් ඒක තමයි වර්තමාන මොහොත ජීවත් වීම කියන දේ අපි නිතරම උද්දුත කරගන්න. ඉතින් මේ ගාථාව තුලත් මෙන්න මේ පච්චුප්පන්නේ යාපෙන්ති කියලා වචනයක් කියනවා. මේ වර්තමාන මොහොතේ යැපෙනවායි කියන කතන්දරේ. එතකොට පින්වත්නි මෙතන පුංචි කාරණාවක් තියෙනවා. දැන් මේ කැලේ ඉන්න භික්ෂූන් වහන්සේලා ගැන කියන්නේ අරඤ්ඤේ විහරන්තාන කැලේ විහරණය කරන සන්තානම් බ්‍රහ්මචාරීන මේ ශාන්ත වූ බ්‍රහ්මචර්යයත් රකින්නවා. ඒක බත්තම් බුඤ්ජමානාන මේ එක වේලක් විතර බලඳලා මෙහෙමත් ඉන්න මේ ශාන්ත වූ බ්‍රහ්මචර්යය රකින්න භික්ෂූන් වහන්සේලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් යම්කිසි ප්‍රතිපදාවක් කරන්න උත්සාහ වෙන කට්ටියක්. ඒ කට්ටියගෙනුත් කෙනෙක් තමයි මේ විදිහට ලස්සන කෙනෙක් මේ විදිහට මුඛ වර්ණය ගොඩාක් පැහැදුණු ස්වභාවයක් මේ වගේ කතන්දරයක් තමයි කියන්නේ. එතකොට එහෙනම් දැන් අපි ප්‍රතිපදාවක් පුරද්දී එහෙනම් මොකක්ද මේ කරන්නේ? අපි වර්තමාන මොහොතේ අරමුණක් අරගෙන මේ ආනාපානයේ වගේ දෙයක් වෙන්න පුළුවන්, සක්මනක් වෙන්න පුළුවන්, වම දකුණු වශයෙන් උදරේ චලනයක් වගේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. එතනින් එහාටත් පුරුදු කරපු කෙනෙක් නම් Tamanට දැනෙන්නා වූ සැප දුක් නොදුක් නොසුව වේදනාවක් වෙන්න පුළුවන්. හිතට දැනෙන හිතුවිල්ලක්ම වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ වර්තමානයේ අපි අරමුණක් අරගෙන ඔන්නෝගේ හොඳට හිත ගැට ගන්නවායි කියලා අපි හිතමුකෝ. වඩාත් පහසුයි මේක ආනාපානය නැත්තම් සක්මන වගේ. ඒ කියන්නේ මේ කායානුපස්සන අරමුණක් එක පැහැදිලි කරගෙන යද්දී. හැබැයි මෙහිම දෙයක අපේ හිත අපි ගැට ගැහුවත් පින්වත්නි අපිට අවසානයේ ඕකෙත් පේන්න තියෙන්නේ මොකක්ද? මේක දුකක් කියන දේනේ. මේ ආනාපානය දිහා බැලුවත් උදරය දිහා බැලුවත් මේ කිසිම දෙයක සැපක් තියෙන කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කමටහනකට බුදු පියාණන් වහන්සේ විශ්වාස කරලා හිතගත්තු පමණින්ම මහා සැපක් දැනේ කියලා. නමුත් ඇත්තටම භාවනාවේ ඥාන පැත්තෙන් භාවනාව පැත්තෙන්ම කතා කරනවා නම් මේ විදිහට කෙනෙක් බ්‍රහ්මචර්යයක් රකින්නවා. ඒ කියන්නේ මේ වස්තුකාමයන්ගෙන් වෙන් වෙනවා. වෙන් වුණ ගමන්ම මෙයාට මොකක්ද වෙන්නේ? මහා ලොකු ක්ලේශකාමයක් හිතට එනවා. එහෙන් රාගයේ වද දෙනවා, දේශයේ වද දෙනවා, නිදිමත එහෙන් ඊවරණ වද දෙනවා. මේ ප්‍රශ්න ගොඩයි. මෙච්චර කල් මෙහෙම දේවල් තිබුණාද කියලාවත් දන්නේ නැහැ. නමුත් දැන් මේකෙනුත් ගොඩ එන්න තමයි දැන් මෙයා මේ වර්තමාන මොහොතේ හිත තියන්න මොකක් හරි රූපයක පිහිට පතන්නේ. රූපයක් කියන්නේ රූප කර්මස්ථානයක් කියලා අපි කියන්නේ. ඔය ආනාපානෙ වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක මෙයා ඕන දැන් පිහිට පතනවාය කියලා අපි හිතමුකෝ. ඒකත් එක්ක හිත ගැට ගහගෙන යනවා. ඒ ගියත් දැන් මේකෙත් අර කියන අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන්න පින්වත්නි මේ දුක කියන දේ කොහොමද අපිට අවබෝධ වෙන්නේ? මේ දුකේ ස්වභාවයන් තමයි සංතාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණට්ටෝ, මේ වගේ පීලනට්ටෝ. මේකේ තියෙන මෙන්න මේ වගේ ස්වභාවයන් ටිකක්. මොකක්ද? මේ බලන අරමුණ උනත් මට මහ පෙළීමක් දැන් තියෙන්නේ. මේ බලන අරමුණ උනත් නිකන් මේකේ උෂ්ණයක් තියෙන්නේ. මේකේ විපරිණාමයක් තියෙන්නේ. පොදුවේ මේක දුක කියන දේ දැනගන්නේ මෙන්න මේ වගේ ස්වභාවයන් ටිකකින්. ඉතින් මේක දකින්න මේ පුද්ගලයාට මොකද වෙන්නේ? ඇත්තටම අර කමටහන් කියන දේ සුද්ධ වෙලක් නැත්තම්, සුත්තමේ දැනුම, චින්තාමේ දැනුම කියන දේ මේ පුද්ගලයාගේ නැත්තම් මේ පුද්ගලයා මේ ශාසන බ්‍රහ්මචර්යාව හරියට පුරාගෙන මේ ගමන ඉදිරියට ගියත් අවසානයේ අර අපි කියනවා වගේ මූණ එල්ලගෙන ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ කියනවා වගේ මූණ වර්ණය පැහැදුණු ස්වභාවයක් නෙමෙයි මෙයාට තියෙන්නේ. මෙන්න මෙතනදී බුදු පියාණන් වහන්සේ මේ ගාථාවේ හරි අපූර්ව වචනයක් පාවිච්චි කරනවා. පච්චුප්පන්නින යාපෙන්ති. මේ පච්චුප්පන්නේ එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ තමන් දැන් බලන මේ අරමුණ අපි කියමුකෝ ආනාපානය කියලා. අන්න ඒක යාපෙන්ති. ඒකේ යැපෙන්න පුළුවන්ද? අන්න ඒකයි කාරණාව පින්වත්නි. එතකොට කොහොමද මේ කය හිතට ගත්තට යැපෙන්න අපි පුරුදු වෙන්නේ? මේක අසතිමත් කාලේ අපි කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ, මොකක්වත් නැහැ. ඔය වස්තුකාමයට එක්ක ජීවත් වෙනකොට ඉතින් ඒ රණ්ඩු සරුවලේ ඔය කොහොමත් එක්ක කට්ටියත් එක්ක ගහ බැනගෙන, ගහ මරාගෙන, ආදරය කරගෙන ඔය ඔක්කොමත් එක්ක ජීවත් වෙන එක තමයි ගිහි ජීවිතය කියන්නේ.
හැබැයි බ්‍රහ්මචර්යය රකින්න ගත්තට පස්සේ එහෙම නැත්නම් සතිමත් වෙන්න පටන් ගත්තට පස්සේ බ්‍රහ්මචර්යය කියන දේ පැත්තකින් තියමුකෝ. සතිමත් වෙන්න පටන් ගත්තට පස්සේ ඔන්න දැන් Tamanටම තේරෙනවා දරත පරිලාහවල ටිකක් කතන්දරයක් තියෙනවා. එහෙම දරත පරිලාහ කියන දේ එනවා. එහෙනම් පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේ කියන විදිහට පච්චුප්පන්නේ මේ එන මේ අරමුණු වලත් යැපෙන්න Tamanට පුළුවන් නම් අන්න ඒකයි එහෙනම් අපි පුරුදු කරන්න ඕනි. දැන් මෙන්න මෙතනදී තමයි අපි භාවනාමය ඥාන විතරක් නෙමේ සුතමේ ඥාන, චිත්තාමය ඥාන කියන දේවලුත් අපිට ඕනි වෙනවා කියලා කියන්නේ. දැන් මෙතන ඉන්න පිරිසට විශේෂයෙන්ම අපිට නිතර අපි කියන දෙයක් නෙවෙයි සුතමේ ඥාන, චින්තාමය ඥාන කියන දේවල් බොහොම හොඳයි. හැබැයි ඒවා පොඩ්ඩක් පිටිපස්සේ තියාගන්න. භාවනාමය දැනුම ඉස්සරහා තියාගන්න. සුතමේ ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන වලට වඩා ඉස්සරහට යන්න දෙන්න එපා. ඒක පොඩ්ඩක් පිටිපස්සේ තියාගන්න කියලා. ඒ කාරණාව හරියටම හරි පින්වත්නි. හැබැයි භාවනාමය දැනුම විතරක්ම නම් මේ පුද්ගලයාට තියෙන්නේ. ඔන්න මෙන්න මේ දෙවියා කියන ප්‍රශ්නේ මේ පුද්ගලයාට මුහුණ දෙන්න වෙනවා. මොකද්ද? මෙයාට සුතමේ දැනුම, චින්තාමය දැනුම නැහැ. ඒ කියන්නේ අන්වේ ඥාන කියන දේ නැහැ. භාවනාවෙන් එන ප්‍රත්‍යක්ෂය විතරයි මෙයාට තියෙන්නේ. ප්‍රත්‍යක්ෂය මොකද්ද? මේක දුකක්. ඒ ප්‍රත්‍යක්ෂය දැනුම විතරක් මෙයාට තියෙද්දී අර සුතමේ දැනුම, චින්තාමය දැනුම කියන අන්වේ ඥාන මෙයාට නැති වෙද්දි මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂය විතරක් නම් තියෙන්නේ. අර විදිහට මූණේ වර්ණය පැහැදිලි වෙන්නේ නැහැ. ඇයි මේක දුකක් නේ දකින්න තියෙන්නේ. ඉතින් මෙයා මූණේ එල්ලගෙන තමයි තියෙන්නේ. නමුත් දැන් උතන සුතමේ දැනුමකුත් අපිට තියෙනවා නම් මොකක්ද? මම මේ විදිහට මේ අරමුණකට හිත දැමීම හරහා මම මේකේ අවසානයේ දැකගත්තේ මේකේ තියෙන පෙළෙන ස්වභාවය. මේකේ තියෙන තවන ස්වභාවය. මේකේ තියෙන වෙනස් වෙන ස්වභාවය. පොදුවේ මේකේ තියෙන මේ දුක කියන දේ තමයි. හැබැයි මම මේ දුක කියන දේ සාදර වෙන්න මම මේ ගමේ තොටේ ලෝකේ කරදර ඔක්කොම ටික දන් දීලා ඉවරයිනේ. අනිත් පැත්තට මගේ ඇඟේ මේ අරණ්‍යයට ඇවිල්ලා මේ අරණ්‍යයේ තියෙන කරදර ටිකක් දන් දීලා ඉවරයිනේ. මගේ ඇඟේ කරදර ටිකක් දන් දීලා ඉවරයිනේ. මගේ හිත තියෙන්නේ මෙන්න මේ අරමුණත් එක්ක විතරයි. මේ අරමුණේ තියෙන පෙළෙන ස්වභාවය විතරයි මට තියෙන්නේ. ඉතින් ඔන්න ඕක බොහොම හොඳ දෙයක්නේ. කියන සුත්තමීය දැනුම, චින්තාමය දැනුම මේ පුද්ගලයාට තිබුණොත් අන්න එහෙම තිබුණොත් මේ වර්තමාන මොහොතේ තමන් මේ ඇසුරු කරන අරමුණ පිළිබඳවත් මෙයාට යැපෙන්න පුළුවන්. ඒක පිළිබඳවත් යැපෙන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අනිත් පැත්තට අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් ඔය ආනාපානයේ වගේ දෙයක් හරහා ගිහිල්ලා හරි යම්කිසි ධාතු ස්වභාවයක් කියන දෙයක් දැක ගන්න හැකියාවක් ලැබුණාය කියලා. අපි හිතමු ඔන්න දැන් පටවි ධාතුව වගේ දෙයක් Tamanට ප්‍රකට වෙනවා. නමුත් මේ පටවි ධාතුවේ තියෙන මේ තද ගතිය හරි මෙලෙක් ගතිය හරි මොකක් හරි මේකට තමන්ගේ තියෙනා වූ අප්‍රියමනාප ගතියක් මතු වෙනවා. තමන්ටම තේරෙනවා මේක මට බලා ඉන්න හරි අමාරුයි. මේක හරි වෙහෙසක් වගේ දෙයක්. නමුත් මේ අනිත් ධාතුන් තුනම යටපත් කරගෙන මේක ඇවිල්ලා තියෙන මේ අනිත් ධාතුන් තුනෙන්ම මේ එන කරදර මේ වෙලාවේ මට මොකක්වත් නැහැනේ කියලා තමන්ට මේ ධාතු ස්වභාවය පිළිබඳව සාදර වෙන්න පුළුවන් නම් ධාතුන් හතරම එකපාර මතුවෙන්නේ එකපාර මතුවෙනවා නම් මේ පුද්ගලයාට මම හිතන්නේ ජීවත් වෙන්නවත් පුළුවන් වෙයි කියලා. මේ හැම වෙලෙම මේ එකක් තමයි මතුවෙන්නේ අනිත් තුනක් යටපත් කරගෙන. මේ එක දුකක් ආවට තව දුක් තුනක් මගෙන් යටපත් වෙලා නේද? කියන දේ පිළිබඳව Tamanට සතුටු හිත ඇති කරගන්න පුළුවන් නම් අන්න එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න දැන් චින්තාමය ඥාන, සුතමේ ඥාන, අන්වේ ඥාන කියන දේවල් වැඩ කරනවාය කියලා. ප්‍රත්‍යක්ෂයේ භාවනාමය දැනුමේ මෙයාට තියෙනවා භාවනාමය ඥාන හරහා මෙන්න මේ වර්තමාන මොහොතේ මේ දැනෙන අරමුණේ අවසානයේ මෙන්න මේ වගේ දුකක් තියෙන්නේ. මේ දුක අවබෝධ කරන ක්‍රමය. හැබැයි මේ දුක අවබෝධ කරන්න මේ යන ගමන තරම් සැපක් තවත් නෑ නේද කියන මෙන්න මේ අන්වේ ඥානයක් මෙයාට තියෙනවා නම් අන්න අර කියන විදිහට මුඛ වර්ණය පැහැදිලි වෙනවා. ප්‍රසාදජනක වෙනවා. ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි මෙතන කියන්නේ. එතකොට දැන් ඕක භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්තට පැහැදිලි කරනවා තවදුරටත් අනාගතප්ප ජප්පාය අතීතස්සානු සෝචන. කවුරු හරි කෙනෙක් අනිත් පැත්තට අනාගතය පිළිබඳවයි අතීතය පිළිබඳවයි ශෝක කරනවා නම් අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කරනවා නම් ඒතේන බාලා සුස්සන්ති නලෝව හරිතෝලුතෝති. අන්න අර බටදඬුවක් බියරිලා ගිහිල්ලා වගේ මෙයාගෙත් එහෙම මේ මූණ වේලිලා යනවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ.
මෙතන ඊටත් වඩා හරි අපූර්ව වචනය තමයි මේ පච්චුප්පන්නේ යාපෙද්දී කියන්නේ. වර්තමාන මොහොතේ අපි ජීවත් වෙනවා තමයි ඒ වර්තමාන මොහොතේ අපි ඒ ඇසුරු කරන අරමුණ පිළිබඳවත් යැපෙන්න පුළුවන් නම්, ඒක සතුටින් බාර ගන්නවා නම්, අන්න එතනදී තමයි මේ මුඛ වර්ණය අපූර්ව දෙයක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් බොහොම කෙටි ධර්ම දේශනාවක් මම මේ ගත්තේ. නමුත් පුංචි වුණාට පුංචි කාරණාවක් මෙතන තියෙන්නේ. වර්තමාන මොහොතේ අරමුණ පිළිබඳව Tamanට යැපෙන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් ඔන්න ඔය වගේ අපි දැනගන්න ඕනි අපි පුරුදු පුහුණු කරන කමටහන මොකක් හෝ වේවා. වර්තමාන මොහොත ජීවත් වෙන එක හරි. ඒ ජීවත් වෙනකොට අපිට තියෙන ආකාර දෙකක් පුද්ගලයෝ වශයෙන්. සාමාන්‍යයෙන් භාවනා කරන මිනිස්සු වශයෙන්. කොහොමද? අපි මේ ලෝකයක් කරදර ගෙවම් කරලා මේ අරමුණත් එක්ක ඉන්නේ කියලා බොහොම හොඳින් සතුටු වෙන පිරිසක් ඉන්නවා. ඒ චින්තාමය දැනුමක් හරහා ඔන්න දැන් අපිට ඒක හිතා ගන්න පුළුවන්. තර්ක දැනුමක් හරහා ඇත්තනේ මේ ලෝකයේ දුයම් කරදර දුක් දුන්නස් ගෙවම් කරාන මේ අරමුණට සාදර වීම හරහා ඒ කාරණාව හරි පින්වත්නි. ඊළඟට ඒගොල්ලන්ට හැබැයි මේ ප්‍රත්‍යක්ෂ දැනුම කියන දේ ඇතම් කෙනෙක්ට අඩු වෙන්නත් පුළුවන්. මේ අරමුණ ඇසුරු කරාට අරමුණ හොඳට විනිවිදින්නේ නැති තාක්කල් අර මේ අරමුණේ තිබෙන්නා වූ දර්ථ පරිලහ කියන අරමුණේ තිබෙන්නා වූ පීල නට්ට ස්වභාවය, පෙළෙන ස්වභාවය, මේ දුක්ඛ ස්වභාවය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරන මේ දුක කියන දේ අපි හරියට බලලා නැහැ. තවත් කෙනෙක් ඉන්නවා එයා අරමුණ හොඳට විනිවිදලා තියෙනවා. එයාට මේ අරමුණේ කියන දුක ස්වභාවය කියන දේ තේරෙනවා. නමුත් අර චින්තාමය ඥාන නැති නිසා මේක දුක වුණාට අර ලෝකයක් තව මහා දුක් ගොඩක් මං ගෙවම් කරලානේ මේ පුංචි දුකක් බාරගත්තේ කියන අවබෝධය යාට නැහැ. අන්න ඒ අවබෝධය නැත්තම් මොකද වෙන්නේ? මෙයා මේක දුකක් නේ අයියෝ අනිච්චන් දුක්ඛන් කියලා හරි දුකෙන් තමයි ජීවත් වෙන්නේ. මෝඩේ ලස්සනක් නැහැ. ඉතින් ඔය සුතමේ දැනුම, චින්තාමය දැනුම පොදුවේ ඔකට කියනවා අන්වේ ඥාන කියලා. ඒ අන්වේ ඥානයි ඊළඟට භාවනාමය දැනුම. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ දැනුම. අන්වේ ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන කියන මේ දෙකම සමසමව හොඳට ක්‍රියාත්මක කරනවා නම් අන්නේ පුද්ගලයා ප්‍රතිපදාවෙත් බොහොම පහසුවෙන් හොඳට ඉස්සරහට යනවා. අනිත් පැත්තට ඒ ප්‍රතිපදාවත් බොහොම සතුටින් යනවා. ප්‍රියකරු මුහුණකින් යුක්තව. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ අහගෙන ඉන්න සියලු දෙනාටමත් අන්න ඒ වගේ සුතමේ දැනුම, අනිත් පැත්තට භාවනාමය දැනුම, අන්වේ ඥාන, ප්‍රත්‍යක්ෂ ඥාන මේ ඔක්කොම සමබර කරගෙන මේ ගමන පහසුවෙන් ගමන් කරලා සංසාර ගමනේ නිතර වීම සඳහාම අද දවසේදී මේ කෙටි අනුශාසනාවත් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක මේක අවසන් කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. බොහොම පිං ස්වාමීන් වහන්සේ. දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ දේශනාව ගැන හෝ නැත්තම් තමුන්ගේ කමටහන් පිළිබඳ ගැටලු ගරු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. ස්වාමීන් අනේ මට වෙලාව වැරදුනා. මේ 3:00ටද පටන් ගත්තේ? නෑ කුසුමක්ක 4:00ට. චුට්ටයි කපරක්කු කමන්නේ. කුසුමක්ක මගදී ජොයින් වුණානේ. නෑ ඉතින් ඒ වුණාට දැන් තාම 4 මගේ ඔරලෝසිය වෙලා 3:55 අනේ මන්ද. කුසුමක්ක වෙනස් කරලා නෑ ඒකයි. ඔව් වෙනස් කළා නේද? ඒක තමයි මට වැරදුනේ. අනේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ නිමල් මහත්තයා හැමෝම සමා වෙන්න. මම මේ අන්තිම ටිකේ ප්‍රශ්නයක් අහන්න හිටියේ. දැන් ඉස්සර අපි ස්වාමීන් වහන්සේ අවසරයි. ඉස්සර අපි මේ භාවනාව දැන් 961 තමයි මම පටන් ගත්තේ ළමෙක් විදිහට කියන්නේ එක්තරා තීනේජර් කෙනෙක් විදිහට. එතකොට ඒ ආන්දරෝ මේ ගඩම් පහල කවිදජි ස්වාමීන් වහන්සේ තමයි මම හිතන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා කම්මත්තානාචාර්යවරු හිටියේ නෑ. එතකොට ඒ හාමුදුරුවෝ අපි වස්සසුව අවුරුදු 2ක් අපේ ගෙදරට වඩම්මල වෙනම ගේක තියලා. ඒ හාමුදුරුවෝ අපිට භාවනාව උගන්වනකොට කිව්වේ සුතමේ යානය ඉස්සෙල්ලා කරන්න එපා. භාවනාව අවුරුද්දක් විතර කරලා ඊට පස්සේ සුතමේ ඥානෙට යන්න කියලා. මොකද අර සුතමේ ඥානෙ තියෙන ඒවත් එක්ක පටලවගෙන ඒවත් ඇවිල්ලයි කියලා හිතනවයි කියලා මේ මනසට.
අන්න එහෙම කතාවක් කිව්වා ස්වාමීන් වහන්සේ. ඒක කරුණාකරලා බේරලා දෙන්න පුළුවන්ද? ඒ කතාව බොහෝම ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි කියන ප්‍රායෝගිකව වර්තමානයේ දකින්න තියෙන කතන්දරය ඕක තමයි. ඒ කියන්නේ මෑණියෝ ඇත්තනේ දැන් අපිට මේ ධර්මයේ දේශනා අහලා තර්ක කරලා මෙන්න මේකයි ඉස්සරහට වෙන්න තියෙන්නේ මෙන්න මේකයි කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන්. භාවනා කරන්න කලින් මෙන්න මේකයි භාවනාවේදී දැන් ඉස්සරහට වෙන්නේ කියලා අපිට යම්කිසි අදහසක් අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පුද්ගලයා භාවනා කරද්දී මොකද්ද වෙන්නේ? අන්න අරකදී බලාපොරොත්තු වෙන්නේ යන්නේ. ඉතින් ඒක මොකක් හරි Tamanට අර පේන්නේ මේ වගේ තමයි. මේ මොනවා පෙනුනත් මේ භාවනාවෙන් මේ මං ඊතන්ට තමයි යන්නේ කියලා අර Tamanට ඕනි දෙන්නේ පේන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක මේ සංකල්පීය රාගයක් තියෙන්නේ මට ඕනි දෙයි මට පේන්නේ. අන්න මේ වගේ කතන්දරයක් තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඔය මොකක් හරි ඔය කරගෙන යද්දී ඊට පස්සේ අන්නේ අත්දැකීම් තමයි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මං සෝවන් වුණාය කියලා හිතනවා, සක්කුදාගාමී වුණාය කියලා, අනාගාමී වුණාය කියලා හිතනවා, අන්තිම රහත් වුණාය කියලා හිතනවා. ඉතින් ඔන්න ඔකෙදී ඇත්තටම මේ සතිපට්ඨානය වගේ දෙයක් අපි පුරුදු කරද්දී මේ භාවනාව කියන වචනේ පැත්තකින් තියමු සරලව සිහියෙන් ඉන්න පුරුදු කරද්දී අපේත් අත්දැකීම තමයි ලංකාවේ හිටපු කාලේ ඔය වෙනත් මොකක් හරි පාසලකට ඉස්කෝලේකට ගිහිල්ලා අපි හිතමු මුස්ලිම් දරුවෝ ඉන්න පාසලකට හරි කතෝලික දරුවෝ ඉන්න පාසලකට හරි ඒ වගේ තැනකට ගිහිල්ලා මේ සතිමත් භාවය කියා දෙද්දී හරීම ලේසියි. හරීම ලේසියයි මොනවද දන්නේ නැහනේ. සරලව වර්තමාන මොහොතේ ඒ වෙලාවේ ජීවත් වෙනවා. ඒකේ ආනිසංස ප්‍රදේශයේ ඒ දරුවෝ බොහෝම පහසුවෙන් භුක්ති විඳිනවා. බෞද්ධ පාසලකට ගියාට පස්සේ ඊට වඩා ටිකක් අමාරුයි. ඊටත් වඩා ටිකක් අමාරුයි දහම් පාසලකට ගියාට පස්සේ. ඊටත් වඩා හොඳටම අමාරුයි පිරිවෙනකට ගියාට පස්සේ. එපා වෙනවා. ඉතින් මේකේ කොහොමද මේ හතර මහා ධාතු බලන්නේ කොහොමද කියලා අහනවා. අරක කොහොමද කියලා අහනවා. මේක කොහොමද කියලා අහනවා. මේ වර්තමාන මොහොත සරලව ජීවත් වෙන්න මේ බොහොම බේසික් දෙයක් අපි කියලා දෙන්නේ. මේ බොහොම සරල දෙයක් කියලා දෙන්නේ. ඉතින් මේ සරල දේ තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනුවට ඒක ක්‍රියාත්මක කරලා බලන්න උත්සාහ කරනවා වෙනුවට ගොඩාක් දේවල් ඔළුවේ තියාගෙන ගොඩාක් දේවල් කල්පනා කරගෙන මේ කල්පනා කරගත්තු දේවල් භාවනාව තුළින් බලන්න උත්සාහ කරනවා. ඉතින් අන්න එතනදී මේ සොතමේ දැනුම, චින්තාමේ දැනුම කියන දේ හරි භයානකයි. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක තිබුණාය කියන ප්‍රශ්නයක් නැහැ දක්ෂ පුද්ගලයාට. එයා එක පටලවා ගන්න යන්නේ නැහැ. සුත්තමේ දැනුම, චින්තාමේ දැනුම ඒක තියෙනවා. භාවනාවට තමන් බහිද්දි, සිහිය පිහිටවන්න බහිද්දි මේ ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ මොහොතේ මොකක්ද වෙන්නේ? හොඳට තමන්ගේ මානසිකාරය එතනට මෙහෙවනවා. එච්චරයි. මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ දැනුම මෙහෙවන්න යන්නේ නැහැ. දැනුම යොදවන්න යන්නේ නැහැ. මේ මොහොතේ කරන්න ඕනි මොකක්ද? අන්නේ දේ කරනවා එච්චරයි. ඉතින් අන්න එතනදී තමයි අපි පැහැදිලිවම කියන්නේ සුත්තමේ දැනුම, චින්තාමේ දැනුම ඉස්සර කරගන්න යන්න එපා. ඒක භාවනාව කරද්දී පොඩ්ඩක් පැත්තකින් තියලා සිහිය පිටවද්දී ඒක චුට්ටක් පැත්තකින් තියලා හොඳට සිහියෙන් ඉන්න. අරවත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපායි කියන කාරණාව. ඉතින් ඔන්න ඕක තමයි ඔය ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ. අර සුත්තමේ දැනුම එහෙම නැති තරමට හොඳයි වගේ කතා කරනවා. හරි අම්මා වැඩේ කරන්නේ. මෙතනදී ඔය කාරණා තියෙන්නේ පැහැදිලි අනේ කරගන්න. මං එනකන් ඉන්න හොඳේ. මෙතනදී ඔය කාරණාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ දැන් මෙතන මම මේ පැහැදිලි කරපු විදිහට මම මේ පැහැදිලි කරපු විදිහට මේ සූත්‍රය තුල කෙනෙක් මේ වර්තමාන මොහොතේ අරමුණක් අරගෙන ඒක ජීවත් වෙද්දී ඒකත් එක්ක මේක පිළිබඳව මෙයාගේ සුතමේ දැනුමක් නැත්තම් එහෙම මේ වර්තමාන මොහොතේ දැනෙන මේ පේන අරමුණේ මේක දුකක් කියන දේ මෙයාට අවබෝධ වෙද්දී මෙයාට නැත්තම් මේ දුක මම මේ අවබෝධ කළාට මේ වෙලාවේ මේ දුකත් එක්ක මම මේ හිටියට මේ දුක කියන දේ පුංචි දුකක් මේට වඩා ගොඩාක් දුකක් මම ගෙවම් කරලා නේද මෙතනට ආවේ කියන චින්තාමය දැනුම මෙයාට පොඩ්ඩක් තිබුණොත් ඒ වගේ මට්ටමක අන්න එහෙනම් මෙයාට අර දුක සතුටින් බාර ගන්න පුළුවන් එච්චරයි. ඒ චින්තාමය දැනුම මෙයාට තිබුණ නැත්තම් මේ දුක මෙයා දුකින් බාර ගන්නවා එච්චරයි. ඒ දෙකම ප්‍රශ්නයක් නැහැ.
නමුත් අර චින්තාමය දැනුම යම් ප්‍රමාණයකට Tamanට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා තිබුණා නම් පැහැදිලි වෙලා තිබුණා නම් ඒ දුකට මෙයා සතුටින් සාදර වෙනවා. ඔන්න ඔය වගේ පැහැදිලි කිරීමක් තමයි මම කරේ. එහෙම නැතුව භාවනා කරද්දි සිහිය පිහිටුවද්දි තමන්ගේ තියෙන ඒ සුත්තමේ දැනුම චින්තාමේ දැනුම අනිසි විදියට භාවිතා කරන්න යනවනම් අනිසි විදියට කියන්නේ දැන් මෙහෙම බලාගෙන යද්දි ඊට පස්සේ මේ ආනාපානය මෙන්න මේ වගේ වෙනවා. ඊට පස්සේ ආනාපාන ඉවරලා මෙන්න මෙතනට මගේ හිත යන්න ඕනේ. ඊට පස්සේ එහෙම වුණාට පස්සේ මෙන්න මේක මම දකින්න ඕනේ. ඒකත් වුණාට පස්සේ ඔන්න ඔහම මෙහෙම ආලෝකයක් පහළ වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. නිකන් අර මේ පාරෙන් මෙහෙම ගියාට පස්සේ මෙන්න මෙතන මෙහෙම ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව අරගෙන ගියාට පස්සේ මෙන්න මේ පැත්තේ මෙහෙම ගහක් තියෙනවා. ඒ ගහ ගාවින් යන්න ඕනේ. ඒ ගහ ගාවින් ගියාට පස්සේ මෙන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා. ඒක අරගෙන මෙහෙමයි කියලා හරියට නිදානයක සිටීමක් කියනවා වගේ නම් තමයි යන්නේ. තමන් මේ දේවල් බලාපොරොත්තු වෙලානේ යන්නේ. අන්න ඒකයි ඔය කියන්නේ චින්තාමය දැනුම හැම වෙලේම චුට්ටක් පිටිපස්සෙන් තියාගන්න කියලා. ඒක අනවශ්‍යයිම කියන දේ නෙමෙයි. නමුත් සමහරු ඒ චින්තාමය දැනුම කියන දේ මහා ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙනවා කියන්නේ ඒ දේ බලෙන් බලාපොරොත්තු වෙන්න යනවා තමන් සතිමත් වෙනකොට. සිහිය පිහිටවනකොට භාවනා කරනකොට. අන්න ඒක බාධායි. අර කියන්නේ ඔය මේ සිංහල කියමනක් තියෙන්නේ ආයුධ වලින් වැඩ ගන්නත් පුළුවන්. හැබැයි මෝඩ වඩුවා ආයුධ වලින් තුවාල කරගන්නවායි කියලා. අන්න ඒ වගේ මේ චින්තාමය දැනුම සුතමේ දැනුම කියන්නේ හොඳ ආයුධ කට්ටලයක්. ඒකෙන් වැඩ ගන්න පුළුවන්. දක්ෂයාට ඒ වැඩේ වැඩ ගන්න පුළුවන්. හැබැයි අදක්ෂයා ඒ ආයුධ වලින් Tamanටත් හානියක් කරගන්නවා, උපකරණ වලටත් හානියක් කරගන්නවා, ආයුධ උපකරණ වලටත් හානි කරගන්නවා. ඒ හදන්න යන කාර්යයත් විනාශ කරගන්නවා. ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි උතන තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවේදී සඳහන් කළා සතර මහා ධාතුවම මේ එකවර ප්‍රකට වෙන්නේ නැහැ බොහෝ විට එකක් පමණයි ප්‍රකට වෙන්නේ කියලා. මට ස්වාමීන් වහන්සේ ටිකක් තේරුම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ක්‍රමයක තමයි කියන්නේ ගොඩාක් වෙලාවට ධාතු ලක්ෂණයක් තමයි අපිට ප්‍රකට වෙන්නේ. එක ධාතුවක තියෙනා වූ මොකක් හරි ලක්ෂණයක් ප්‍රකට වෙනවා. එකම ධාතුව තුලත් ලක්ෂණ ගොඩක් තියෙනවා. එකම ධාතුව තුල කියන්නේ දැන් පඨවි ධාතුව කිව්වහම තද ගතිය විතරක් නෙමෙයි මෙලෙක් ගතියත් මේ පඨවි ධාතුවම තමයි. පඨවි ධාතුවේ ප්‍රකට ලක්ෂණය තමයි තද ගතිය, නිලීන ලක්ෂණය තමයි මෙලෙක් ගතිය වගේ අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ වැగిරෙන ගතිය, පිඬු කරන ගතිය තමයි ආපෝ ධාතුවේ ලක්ෂණය. එතකොට ඕකේ ප්‍රකට ලක්ෂණය තමයි වැగిරෙන ගතිය, නිලීන ලක්ෂණය තමයි පිඬු කරන ගතිය. ඒ වගේ ඔය කොයි වෙලාවෙත් ඔය එක ලක්ෂණයයි අපිට තේරෙන්නේ. එක ලක්ෂණයක් මතුවෙනවා කියන්නේ අනිත් සියලුම දේවල් යටපත් කරගෙන තමයි එක ලක්ෂණයක් මතුවෙන්නේ. ඔන්න ඒකයි මම කිව්වේ සාමාන්‍යයෙන් අපිට එක ලක්ෂණයක් මතුවෙද්දී ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් අනිත් හතර අනිත් ධාතු තුනම යටපත් කරගෙන නේද මේක ඇවිල්ලා තින්නේ කියලා. අන්න ඒ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඉතින් පුද්ගලයාගේ ධාතු ටික ඔක්කොම කිපෙනවා කියන්නේ මේක කොයි වගේ තත්ත්වයක්ද කියලා හිතා ගන්නත් බැහැ මරණයෙන් කරන තත්ත්වයක් වෙන්න ඕනේ. එහෙම ඉතින් ප්‍රායෝගිකව මේ වගේ දෙයක් අත්දකින්න බෑනේ කොහොමද එකක් වෙන් කරගන්නේ ඔක්කොම ටික එකපාර එනවනම්. එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව සතිමත් වීගෙන යද්දී ගොඩාක් වෙලාවට ওই ධාතුන්ගෙන් එකයි තමයි කෙනෙක්ට ප්‍රකට වෙන්නේ. ඒ ධාතු ස්වභාවය යටපත් වෙලා ඊළඟ මොහොතේදී මොකක් වෙයිද කියලා Tamanට කියන්න කිසිම හැකියාවක් නැහැ. තන්නේ කරම වෙනස්ම නොහිතපොම දෙයක්, නොහිතපොම ධාතු ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි එකවරකට එකයි. සියලුම ධාතු එකවර මතුවෙනවා කියන්නේ ඒකට නිකන් කොහොමද ඉතින් මේක විනාශ වෙන්න යනවා වගේ තත්ත්වයක් තමයි උඩ තියෙන්නේ. ඉතින් එහෙම කියන්න බෑ අපිට. එක වෙලාවක එකයි තමයි ප්‍රායෝගිකව ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් භාවනා කරනකොට මේ හුස්ම රැල්ලට හිත පවත්නකොට බොහෝ විට පිම්බීම හැකිලිම දිහා හිත යොමු කරනවා. ඒ වෙලාවට මට බොහෝ වෙලාවට ටික වෙලාවකින් වෙන දෙයක් තමයි මේ බඩේ නිකන් බඩවැල් තියෙන හරිය බඩ නිකන් ඇඹරෙනවා වගේ සමාලාවට නිකන් අත්තටත් තේරෙනවා මේ ගැහෙනවා වගේ එහෙම එකක්. එතකොට නිකන් ඒක ඇතුලේ එහාට මෙහාට ඇඹරෙනවා පාවෙනවා වගේ මම දැන් ඒක මෙතෙක් කල් හිතාගෙන හිටියේ ඒ පඨවි ධාතුවත් ආපෝ ධාතුවේ දෙකම ප්‍රකට වීමක් කියලා. එතකොට ඒක වැරදිද ස්වාමීන් වහන්සේ?
ඒක ඉතින් පොදුවේ කියන්නේ සාමාන්‍ය එක වෙලාවක එක ධාතුවයි තමයි ප්‍රකට වෙන්නේ කියලා. ඉතින් දැන් ඔකට එහෙමයි. මෑණියෝ අපි දෙන නමනේ උතන තියෙන්නේ. දැන් එහෙමයි. මොකක් හරි ස්වභාවයක් මම අත්දකිනවා. ඒකට මට කියන්න පුළුවන් මේ ආපෝ ස්වභාවය කියලා. එහෙම නැත්නම් මේ තේජෝ ස්වභාවය කියලා. මේ වායෝ ස්වභාවය කියලා. ඉතින් අපි ওই දැනුම ඔක්කොම පැත්තකින් තියලා මෙතන මේ ධාතු ස්වභාවයක් දැනීමක් තියෙනවා කියන මට්ටමින් ගත්තොත් එහෙම ওই ප්‍රශ්න මොකුත් නැහැනේ. එහෙමයි. ඉතින් එහෙම වෙන් කරන්න යන්න එපා මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව, මේ වායෝ ධාතුව මේ දෙකම කලවමක් එන්නේ අරකයි මේකයි කියලා එහෙම කතන්දර ලොකුවට අවශ්‍ය නැහැ. ඒක කියන්නේ ගමනට එච්චර වැදගත් නැහැ. මේ ධාතු ස්වභාවයක් දැනෙනවා. මේ ධාතු ස්වභාවයත් එක්ක තමයි මෙච්චර කාලෙ කියන්නේ කමඨාන් සුද්ධ කරපු විදිහට ක්‍රියා කරන විදිහක් ඇතිනේ. ඒ ක්‍රමී හරිනම් Tamanට විශ්වාසයි නම් අනේ ධාතු ස්වභාවය නම් Taman බලාගෙන ඉන්නේ මේ වෙලාවේ ධාතු ස්වභාවයට හොඳට ඇහැට ඇක් තියාගෙන ඒක නිරීක්ෂණය කරන එක නම් කරන්නේ. ඒක කරන්න නැත්නම් වෙනත් මොකක් හරි කර්මස්ථානයක් ඒ වෙලාවේ Taman ඇසුරු කරනවා නම් මේක මොකක් හරි Taman කරන ක්‍රමේ ඒක එහෙම කරගෙන යන්න අරක මේ ධාතු දෙකක්ද එකක්ද එච්චරම වැදගත් නැහැ ඉතින් මේ දේවල්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔහොම පින් බොහෝ වෙලාවට නාසයටත් හිත යොමු වෙනවා. ඒත් එක්කම සමහර ලාවට අර එහෙම මේ උදරයේ දිහාටත් හිත යොමු වෙනවා. දෙකම මේ නිකන් වරින් වර තමයි දැනෙන්නේ. ස්වාමීන් වහන්සේ බොහොම පින්. හොඳයි ගොඩක් පෙරවන්. වෙලාවට Taman ගත්තු මොකක් හරි අරමුණක් තියෙනවා නම් ඒක කෙරවලකටම අඩියටම ඒකම නිරීක්ෂණය කරන එක තමයි වඩාත් හොඳ ක්‍රමය. ඉතින් මොකක් හරි Taman පුරුදු කරපු ක්‍රමයක් ඇතිනේ. ඒ විදිහට කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි බොහොම පින්. දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඔබ දීපු දේශනාව හරීම ලස්සනයි මට. ඒක සම්පූර්ණ ඇත්ත ස්වාමීන් වහන්සේ. මම මේ කතා කරන්නේ අර භාවනාවට ඉස්සෙල්ලා මේ සුතමේ ඥානය ගන්න එපයි කියන කතන්දරේ මම ඔබ වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ හරිම ඇත්ත. හරිම ලස්සනයි. මේ දැන් තාමත් සමහර දේවල් ආවර්ජනය කරනවා ස්වාමීන් වහන්සේ. ඒ කරපු වැඩෙන් දැන් මුල් අවුරුදු දෙක භාවනාවමයි කරේ. ඊට පස්සේ ටික ඉතින් පොත්පත් වලට හැරුණා. එහෙම ගියා. එහෙම ගිහිල්ලා තාමත් දැන් නැවතුණු සිත කියන තැනට ඇවිල්ලා තාමත් ඒවා ආවර්ජනය කරනවා. ඉතින් තාමත් ආවර්ජනය කරන සිතක් මෙහෙමයි තියෙනවා. මෑණියෝ ඒ ඕනිම දෙයක එක අන්තයකට යන්නත් එපා. ඒ කියන්නේ පොදුවේ අපි දැන් මෙහෙම සතිමත් භාවය පුරුදු කරනකොට ආනාපානය වගේ දේවල් බලද්දී අපේ තියෙන චින්තාමය දැනුම, තර්ක දැනුම උතන්ට දාගන්න යන්න එපා කියන කාරණාව තමයි මේ කියන්නේ. ඒක වර්තමාන මොහොතේ ප්‍රත්‍යක්ෂයනේ. මට මේ අත ගන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. මට මේ වෙලාවේ දැනෙන අරමුණක් තමයි අපි රූප කර්මස්ථානයක් විදිහට වර්තමාන මොහොතේ අරමුණක් විදිහට මේ භාවනාවට ගන්නෙ. අන්න ඒක යද්දී ඒක ප්‍රත්‍යක්ෂයක්නේ. මේ සුතමේ දැනුමක්වත් චින්තාමේ දැනුමක්වත් මොකක්වත් නෙමෙයි මේ මොහොතේ ප්‍රත්‍යක්ෂයක්. අන්නේ ප්‍රත්‍යක්ෂයත් එක්ක අපි කරගෙන යන වැඩේ තමයි ඔය පරියන්කේදී සක්මනේදී එහෙමෙදි කරන්නේ. ඒක හරි. ඒකම අපි භාවනාව කියලා කියමුකෝ. ඒක හරි. ඒතර බුදුහාමුදුරුවෝ කියලා කියනවා විමුක්තායතන පහක් පිළිබඳව. විමුක්තායතන කියන්නේ මේ හිතේ විමුක්තියක් වෙන්න පුළුවන්. මාර්ගඵලයක් ලබන්න පුළුවන් ආකාර පහක් පිළිබඳව. ආයතන පහක් පිළිබඳව. මොකද්ද? පළවෙනි එක තමයි බණක් කියනකොට කෙනෙක් රහත් වෙන්න පුළුවන්. දෙවෙනි එක බණක් අහගෙන ඉන්නකොට කෙනෙක් රහත් වෙන්න පුළුවන්. තුන්වෙනි එක මේ සද්ධර්මය මානසිකාර කරනකොට කෙනෙක් රහත් වෙන්න පුළුවන්. ඔය කියනවා වගේ මොකද්ද මේ කිව්වේ කියලා තමයි හොඳට කල්පනා කරලා බලද්දී අන්න තමන්ට ඒ හිතේ ධර්මතා හොඳට පෙළ ගැහිලා හිත විමුක්ත වෙන්න පුළුවන් මේ වෙලාවේ. හරි. හතරවෙනි එක ධර්ම සත්‍යයනා කරනකොට පිරිත් කියනකොට කෙනෙක් බුද්ධ දේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් යම් වේලාවක් අරගෙන ඔන්න පුංචි පොඩ්ඩක් ඒක සජ්ජායනා කරනවා කියලා අපි හිතමුකෝ. එයාගේ ශ්‍රද්ධාවත් හොඳට මොහොදු වෙනවා, වීරියක් වෙනවා, හිතේ සතියත් ඒ වෙලාවේ තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවත් හොඳට වැඩ කරනවා. මේ ඔක්කොම හරි ප්‍රමාණයට හොඳට සම්බර වෙලා ඒ අවශ්‍ය හේතු ටික ඒ වෙලාවේ සම්පාදනය වුණොත් පිරිත් කිය ඉන්න ගමන් උනත් කෙනෙක් හිත විමුක්ත වෙන්න පුළුවන්, මාර්ගඵලයක් ලබන්න පුළුවන්. අවසාන වශයෙන් භාවනා කරද්දී. මේ වගේ භාවනා කර ඉද්දී වුණත් කෙනෙක් රහත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ජීවිතයේ කිසිම වෙලාවක මොනවත් නෙමෙයි ධර්මයේ පිළිබඳව කල්පනා කරන්න යන්න එපා, හිතන්න යන්න එපා, තර්ක කරන්න යන්න එපා කියලා එහෙම කතාවකුත් නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් තර්කයෙන් විතරක්ම මේ වැඩේ කරන්න බෑ. හිතලම විතරක්ම මේ වැඩේ කරන්න බෑ. ඒවා නැතුවත් බෑ.
ඒ දේවල් කොයි වෙලෙත් ටිකක් පිටිපස්සෙන් තියාගන්න. කොයි වෙලෙත් අර ප්‍රත්‍යක්ෂය කියන දේ ඉස්සරහා තියාගන්න. වර්තමාන මොහොතේ තමන් ගත කරනවා නම් සරලව ගියොත් ආනාපානිය වගේ දෙයක් කරනවා. ඒ වගේ වෙලාවට මොනවත් කල්පනා කරන්න යන්න එපා. සක්මනක් කරනවා නම් ඒ වගේ වෙලාවට තමන් සක්මන කියන්නේ මේ සතිය පිහිටුවීමේ අර පරමාර්ථයෙන් අරමුණක හිත තැබීමේ පරමාර්ථයෙන් නම් ඒ සක්මන කරන්න ඒ වෙලාවේ මොනවත් කල්පනා කරන්න යන්න එපා. ඒ වෙලාවේ චින්තාමය දැනුම සුතමය දැනුම පාවිච්චි කරන්න යන්න එපා. ඒ වෙලාවේ අර ප්‍රත්‍යක්ෂ අරමුණත් එක්ක ඉන්න. ඒක හරි. ඒ වගේ වැඩක් කරන වෙලාවක කිසිම වෙලාවක අර සුතමේ දැනුම චින්තාමය දැනුම මෙහෙවන්නේ නැතුව ඒ කටයුතු කරද්දී Tamanට ජීවිතේ යම් වෙලාවක බණක් අහද්දී බණ පොතක් කියවද්දී මොකක්ද මේ කිව්වේ කියලා මෙනෙහි කරන්න තමන්ගේ දැනුමත් එක්ක ගලපලා බලන්න. ඒ දේවල් කරන්න වෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. රුවන් අත ඔසවලා තියෙන රුවන් අහන්න වගේ ප්‍රශ්නේ. Yes, I need it. Right? He has his own personal driver. That's you better get your license card. Yeah. රුවන් වැරදිලාද දැන්? ඒක මේ වෙන ප්‍රශ්න තියෙනවද කාට හරි අහන්න? අවසරයි ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙනවා මේ අද දේශනාව සම්බන්ධවම සහ අර ඔය චින්තාමය ඥානෙ, සුත්තමය ඥානෙ, භාවනාමය ඥානෙ දැන් අර ගොඩක් ස්වාමින් වහන්සේලා හැමෝමත් නැහැ සමහර වෙලාවට මේ දවස්වල ඔය මම ඊයේ පෙරේදත් මෙහි තිබුණු දේශනාවකදී ඇහුවා දැන් ඔය කියන ධාන ලක්ෂණ. එතකොට පුලින්ම මේ ඥාන කොහොමද පහළ වෙන්නේ කියන එක එතකොට මේ උදාහරණයකට දැන් මුලින්ම නාම රූප පරිච්ඡේද ඥානය එනවා. ඊට පස්සේ සංකාර එහෙම පිළිවෙලකට ඔය දේ එනවා කියලා අර මං හිතන්නේ ඕක පර ඒ අර මීතිරිගල පොත්වල එහෙම විස්තර කරලා තියෙනවා ඔය එන ක්‍රමයේ කොහොමද කියලා. ඉතින් නමුත් ඉතින් අපි භාවනා කරන්න යනකොට ස්වාමීන් වහන්සේ එහෙම අපිට මේ ක්‍රමයට ඇවිල්ලා මේක විනාඩි 5කින් පස්සේ අරක එනවා එහෙම ක්‍රමයක් නැහැ නේද? අනිත් එක මේ විශේෂයෙන් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මෙහිමයි දැන් මුලින්ම ඔයාගේ තියෙන නැතු යනවා කිව්වා විතිකිච්ඡාව. ඒ කියන ඔයාගේ තියෙන සැකය. ඒ වගේ අර අපේ පංච නීවරණ එක එක ඕඩර් එකට තමයි මේ කැඩිලා යන්නේ කිව්වා. ඉතින් මට මගේ අත්දැකීම් විදිහට අපි භාවනා කරනකොට හිතට සිතුවිලි එන එක නවතිනකොට ඒ එන්න තියෙන පංච නීවරණ ඒ වෙලාවේ මොකුත්ම එන්නේ නැහැ. ඉතින් සිත සතියෙන් වගේ බලාගෙන ඉන්නවා. ඒකෙදි තමයි පේන්නේ කියලා මේ අපිට වෙනස් වීම දැනීම කියලා. ඉතින් අර ඕඩර් එකකට ඒක වෙනවද කියන එක ගැන තමයි මට නිකන් පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න ඒක මෙහෙමයි ඔය විපස්සනා ඥාන කියන ඔය කියන ඔය නාම රූප පරිච්ඡේද ඥානය ඥාන බය ඥාන බයතුපට්ඨාන ඥාන යනාදී වශයෙන් ඔය ඉස්සරහට ඔය විස්තර කරගෙන යන ඔය පිළිවෙල ඇත්තටම සූත්‍ර පිටකය තුල බුද්ධ දේශනාව කියන සූත්‍ර පිටකය තුල එහෙම ඉතින් ඒවා භාවිතාවක් මටත් හම්බ වෙලා නැහැ තවම. කොහේ හරි කොනක තියෙනවද දන්නේ නැහැ. එහෙම මේතන තියෙනවා කියලා කවුරුත් මට කියලත් නැහැ. මම අහලත් තියෙනවා මේ එහෙම එකක් නැහැ. ඉතින් මේ පසු කාලින පොත්වලට එහෙම එද්දි ඒවා ඒ විදිහට විස්තර කරලා තියෙනවා. එහෙම මේ පසු කාලින පොත්වල තිබ්බාය කියලා ඒවා වැරදි කියන දේ එහෙමත් නෙමෙයි. ඒවත් හරි. ඉතින් මේ සාමාන්‍ය මහත්තයා බුදුහාමුදුරුවෝ ඔය අටක වග්ග පාරායන වග්ග මෙන්න මේ වගේ මේ ධර්මයේ ගැඹුරුම දේශනා සඳහන් වෙන ඒ මට්ටමේ ඒ සූත්‍රවලදී බොහොම කෙටි සූත්‍රනේ. පූර්ව බුද්ධ ශාසනයේ හොඳටම ප්‍රඥාව වැඩිලා තිබ්බ උතුමන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ගාථා 4ක ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයක් අහද්දී බුදු පියාණන් වහන්සේ ගාථා 4කින් මේ පද 4ක සරල ගාථාවකින්ම උත්තර දෙනවා. බොහොම කෙටියෙන් එහෙමම ධර්මය අවබෝධ කරනවා. කියන කෙලින්ම නිබ්බාන පටිසංයුත්ත දේශනා. ඒ වගේ ගැඹුරු සූත්‍ර. ඉතින් ඒ වගේ දිවත්
ඔය වගේ මොනවත් ඔය ඥාන පරම්පරාවල් මෙන්න මේ විදිහට හිත වැඩෙන්නේ මෙහෙමයි කියලා එහෙම මොනවත් කතන්දර නැහැ. මේ හිතේ විමුක්ත ස්වභාවය කොහොමද සාක්ෂාත් කරන්නේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ පද හතරකින් උපදෙස් දෙනවා. මෙන්න මේ தത്വයට ආවා නම් නැවත ඉපදීමක් නැහැ කියන දේ පද හතරකින් විස්තර කරනවා. මෙන්න මේ විදිහට කරනවා නම් මෙයාගේ තෘෂ්ණා මාන ප්‍රපංච මොනවත් හිතේ ඉතුරු වෙන්නේ නැහැ කියලා විස්තර කරනවා. මෙන්න මේ විදිහට කරා නම් ඔන්න හිත තවදුරටත් නිමිති ගන්න මෙන්න මේ විදිහට හිත විමුක්ත වෙනවා කියලා විස්තර කරනවා. මෙන්න මේ විදිහට කරොත් මෙහෙමයි කියලා විස්තර කරනවා. ඔන්න ඔය වගේ බොහෝමත්ම කෙටි විදිහට ඒ දේශනා කරන ඒ වගේ දේවත් එහෙම ওই ඥාන පරම්පරාවල් පිළිවෙලවල් එහෙම මොනවත් සඳහන් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්න බෑ අපිට ඒව නැහැ කියන දේ. කොහොම හරි ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් ගාතාවක් අහපු පමණින් රහත් වෙන්න බැරි නම් එයා භාවනා කර ගිහිල්ලානේ කොහොම හරි රහත් වෙනවා කියලා අපි කියන්නේ. ඒතර අන්න එහෙම කරගෙන යද්දි මෙයා මේ හිත රහත් වීම දක්වා යන මේ ගමනේදී මෙයාගේ භාවනා අත්දැකීම් පරම්පරාව යම් තැනකදී මෙන්න මේ විදිහට ඔය මේ එක එක අවදීන්ට එක එක මට්ටම් වලට නම් කිරීමක් පසුකාලීනව වෙලා තියෙනවා. අනේ නම් කිරීම ටික තමයි මෙන්න මේ නාම රූප ස්වභාවය අවබෝධ වෙන මට්ටම නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඊට පස්සේ ඒ සංස්කාර ඒ කියන්නේ ඒ රූප කොටසක් ගත්තත් ඒ රූප කොටසේ බිඳී යාම දකින ස්වභාවය ඒකේ වැය වෙන ස්වභාවය වෙනස් වීම ස්වභාවය දකින ස්වභාවය ඒකට තවත් නමක් දීලා තියෙනවා. ඊට පස්සේ ඕකම දිහා බලා ඉන්නකොට හිත ඊට පස්සේ උපේක්ෂා සහගත වෙනවා. මේක මට කරන්න දෙයක් නැහැ නේද කියලා ඒ අවබෝධයත් එක්ක උන්වයි මට්ටමට තවත් නමක් දීලා තියෙනවා සංකාර උපේක්ඛා ඥානය කියලා. මේ වගේ මේ සාමාන්‍ය මේ යන පිළිවෙලට පුංචි නම් කිරීමක් විතරයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් මේකට කාලවකවානුවක් මේක ආවනම් මේක යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මෙහිමයි කියලා. ඉතින් ගුරු පරම්පරාවල මතිමතාන්තර විවිධාකාර දේවල් දෙක ඉතින් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඔය මොකක්වත් දන්නේ නැති කෙනෙක් භාවනාව කරගෙන ගිහිල්ලා එයා විමුක්ත වුණත් එයා නිවන් දැක්කත් එයා ඒ නිවන් දැක්කට පස්සෙවත් එයාත් ඔය මම මේ ඥානෙ පහු කරා නේද මේ ඥානෙ පහු කරා නේද කියලා එයා නොදැනුවත්ව ඉඳ ඉඩ තියෙනවා. එයා හැබැයි දන්නවා තවදුරටත් මගේ හිතේ කෙලෙස් නැහැ මෙන්න මේ සංයෝජන ධර්ම නැති වෙලාය කියලා ඒ අවබෝධය එයාට තියෙනවා. ඉතින් අර ඒ වෙන පිළිවෙල නම් කිරීමක් තමයි ඔතන වෙලා තියෙන්නේ. මට තේරෙන විදිහට ඉතින් ඒක ලොකුවට බරපතල විදිහට අපි ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. මම මෙන්න මේ ඥානෙ කොහොමද සාක්ෂාත් කරගන්න ඕනි. ඊට පස්සේ දැන් මට මෙන්න මේක ලැබෙන්න තියෙනවා. මේක ඒව කරගන්න ඕනි. එහෙමයි කියලා ගියොත් එහෙම ඉතින් වැඩේ අවුල්. ඒක තමයි අර කියන්නේ සුතමේ දැනුම කියන දේ නැති තරමට හොඳයි සමහර තැන්වලදී කියලා. අන්න ඒ වගේ කාරණාවක්. ඊළඟට ඔය නීවරණ ධර්ම දුරු වෙනවා කියන කාරණාවට වඩා උතන මම හිතන්නේ සඳහන් කරන්න නැත්තේ සංයෝජන ධර්ම දුරු වෙනවා කියන දේ. ඒක හරිනේ. සාමාන්‍ය සෝවාන් වෙන කෙනෙක්ගේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මෙන්න මේ සංයෝජන ධර්ම තුන දුරු වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඊළඟට සක්කුදාගාමි වෙච්ච කෙනෙක්ගේ කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක තව පොඩ්ඩක් තුනී වෙනවා. ඊට පස්සේ අනාගාමි වුණාට පස්සේ මේ සංයෝජන ධර්ම දෙකත් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඕරම්බාගිය සංයෝජන පල්ලෙහාට අදින සංයෝජන ටික අනාගාමි වෙච්ච කෙනකින් නැතිම වෙලා ඉවරයි. එයාගේ තව තියෙන්නේ සංයෝජන ධර්ම 5යි. ඉතින් ඒ පහක් නැති වුණාට පස්සේ තමයි ඔන්න රහත් වෙනවායි කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් වෙන්නේ නැති වෙයි පිළිවෙලින් එකක් නැති වෙනවායි කියන අදහස් කරන්නේ නැත්තේ නීවරණ කියන කතන්දරේ නෙමෙයි. සංයෝජන ධර්ම කියන දේ. නීවරණ ධර්ම කියන දේ කතන්දරේ ගත්තොත් එහෙම ඔය ධානා පැත්ත සමත භාවනාවක් කරන කෙනෙක්ගේ ඔය නීවරණ හිතේ වද දෙන්න විදිහක් නැහෙනේ. ඒ නීවරණ යටපත් කරනවා ධානා අංග වලින්. අන්න ඒ වගේ කතන්දරයක් තියෙන්නේ. මේ මොනවද මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව කියන මෙන්න මේ නීවරණ ධර්ම ටික කොහොමද විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන ධානාංග පහෙන් රිප්ලේස් වෙනවා වගේ වැඩක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේක රිප්ලේස් වුණා ඉවර වුණාට පස්සේ මේක රිප්ලේස් වෙනවා අර රිප්ලේස් වෙලා ඉවර වුණාට පස්සේ මේක රිප්ලේස් වෙනවා. එහෙම කතන්දරයක් නෙමෙයි. එතන පළවෙනි ධානයට සම්බන්ධිනවා කියන්නේ අන්න අර ධානාංග පහ මෙයා පුද්ගලයා තුළ තියෙනවා. නීවරණ පහ එයා තුළ ප්‍රහීන වෙලා තියෙනවා తాවකාලිකව. යටපත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. මම තේරුම් ගත්ත ආකාරයට. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ පැහැදිලි කර දීමට
තව කාට හරි ගැටලු මොකක් හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්තම් අපි එහෙම අද දවසේ හොඳයි මේ නිමල් මහත්තයා මොකක්ද මේ ඔව් නිමල් මහත්තයා දැන් අර මේ පොත මට හිතෙන්නේ මම අන්තිම බණත් මේ රාණි උනට යවුවා. එහෙමයි. එතකොට දැන් මට ඒක කොහොමත් අද කවද්ද 5 වෙනිදානේ තව දවස් 10ක් විතර ඇතුළත සියලු දේවල් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ මාසේ මැදක් වෙනකොට. එතකොට මම අමිල් කුමාර මහත්තයාටත් කිව්වා ඒකේ කව පේජ් එක හදන්න කියලා ලොකු ස්වාමීන් වහන්සේටත් කතා කරගත්තා පෙරවදනක් ලියන්න. ඒකටත් අවශ්‍ය කරුණු කාරණා ටික මම දැන් ලොකු ස්වාමීන්වහන්සේට දෙමින් ඉන්නවා. එහෙමයි. ඊට පස්සේ මහත්තයාගේ පෙරවදනයි ඒ ටිකක් තියෙනවා නම් පොඩි ගැටලු ස්ථාන ටිකක් තියෙනවා. තව බණවල සුද්ධ කරගන්න ඕනේ. මට මේ මාසේ මැදක් වෙනකොට පොත දෙන්න පුළුවන් වේවි. එතකොට සති දෙකක් විතර ඇතුළත අපිට print කරගන්නත් පුළුවන් වුණොත් එතකොට 11 වෙනි මාසේ 12 වෙනි මාසේ වෙනකොට ගෙන්න ගන්න පුළුවන් ද මාසයක් ඇතුළත ඔහෙට? එහෙමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුළුවන්. දැන් මෙල්බන් වලට නම් අපි මේ අර එයා ෆ්ලයිට් කරලා පහුගිය කාලේ ගෙන්නුවේ. ආහා. ඉතින් ඒක ගැටලුවක් නැහැ. මම මේ පින් අනුමෝදන් ලිස්ට් එක හදලා තියෙන්නේ මේ. ඒ අපේ කෝටේෂන් එක අනුව ඒ අවශ්‍ය ප්‍රමාණය ඔක්කොම දැන් ඩොනේට් කරලා තියෙන්නේ. ඔව්. ඒනම් ටිකයි දැන් මම මේකේ පරණ ඔක්කොම විස්තරي කියන්නේ දැන් අවුරුදු 10ක් විතරනේ පටන් අරගෙන මම ඒ ඔව්. ටික කියලා මේ තව දවස් දෙක තුනකින් ඔබ වහන්සේට ලැබෙන්න සලස්සන්නම් ස්වාමීන් හොඳයි වහන්සේ. හොඳයි මහත්තයා. එතකොට හොඳයි ඒක අවුරුදු මේ අවුරුද්දෙන් ඉවර කර එකට. හොඳයි හොඳයි හොඳයි. මේ කෙනෙක් ප්‍රශ්නය දාලා තියෙනවා ඒක හොයාගන්න. ඒක ඩිලී නැහැ. නෑ ඒක පරණ එකක්ද අලුතෙන් දැම්මද කවුරු හරි මේ මම ප්‍රශ්නයක් දැම්ම නිමල් මහත්තයා. ස්වාමීන් අ- වහන්සේට දැම්ම බලන්න ඒක. ඒක චැට් එකේ තියෙනවද ඒක? අයන ස්වාමීන් වහන්සේට පුළුවන් බලන්න. මට හොයාගන්න බැරි වුණා. අයිරින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපවත් වුණ අතිපූජ්‍ය මාතර ඥානාරාම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නව මහා විදර්ශනා ඥාන පොත මේ දවස්වල අප කණ්ඩායමේ ධර්ම සාකච්ඡා කරගෙන යනවා. ඒ අප භාවනාවට බාධාවත්ද? අරක තමයි කතන්දරේ ඉතින්. ඥානාරාම ස්වාමීන් වහන්සේත් කියලා තියෙන්නේ දැනුම කියන දේ හොඳයි. දක්ෂයාට දැනුම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ දැනුම කල්පනා කරන්න එනවා නම් සක්මන් කරන කොටයි පරියන්කේ ඉන්න කොටයි හුස්ම රැල්ල බල බලා ඉන්න කොටත් දැන් ඊළඟට මේ ඥානෙ එන්න ඕනේ මෙහෙමයි කියලා අපි කල්පනා කරන්න ගියොත් එහෙනම් අපේ මෙහෙ වෙන්නේ අපේ අර හිතේ ස්ක්‍රිප්ට් එකක් නේ වැඩ කරන්නේ ප්‍රත්‍යක්ෂේ නෙමෙයිනේ. එච්චරයි කතන්දරේ. ඒ ඇරෙන්න පොතක් ත්‍රිපිටකය කියවනවා කියන දේ කොච්චර හොඳයිද? ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන්නේ බොහෝම බණ භාවනා හැමදේම පොතේ දැනුමයි භාවනා දැනුමයි දෙකම තිබුණ භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ ලියපු පොතක් කියන්නේ ඒක සාමාන්‍ය පොතක් වෙන්නත් බෑ. ඉතින් එහෙම පොතක් කියවන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒ දැනුම ත්‍රිපිටකය කියවලා ගන්න දැනුම වුණත් සූත්‍ර පිටකයම කියලා බුදුහාමුදුරුවෝ කියපු මේ බණක්ම ගාථාවක්ම පාඩම් කරගෙන ඒක වුණත් භාවනා කර කර ඉදී තමන් කල්පනා කරනවා නම් එතන වැඩ කරන්නේ ප්‍රත්‍යක්ෂය නෙමෙයි චින්තාමය දැනුම. එච්චරයි කාරණාව. ඒ ඇරෙන්න පොතේ දැනුම භාවනාවට බාධාවක් නෙමෙයි හරියට පාවිච්චි කරන කෙනාට. ඉතින් ඒ වගේ පොතක් කට්ටියත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා කියන දේ කිසිම වැරද්දක් නෑ ඒක හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් සිද්ධ වෙනවා. ත්වන් සරණයි. හොඳයි ඊට පස්සේ මේ හොඳමයි එහෙනම් කුසුමක්ක පින් අනුමෝදනාව කරන්න කුසුමක්ක ඇහෙනව නේද අපි අතිගරු ස්වාමීන් වහන්සේ අතිගරු ස්වාමීනි හතර බ්‍රහ්ම විහරණ වලින්ම යුතුව ඔබ වහන්සේගේ දේශනාව
සිහිය නැමැති කර්මස්ථානයේම වැළඳ ගනිමින් හරියටම සිරිපා කඳුමුදුනෙහි සිට වැටෙන පිරිසිදු ජලාශයක් මෙන් හැඟුණි. මේ උතුම් ධර්ම දාණයෙන් දිගාසිරි මුල් වූ ඔබ වහන්සේට නිවන් සැප මේ භවයේමත් වේවායි ඊට සිතින් පතමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හොඳයි සුඛී හොන්තු සුවපත් වේවා. සුඛීම වේවා සාදු 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 සාදු. සාදු ස්වාමීන් වහන්සේ. සර්වන් සරණයි. හරි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි ඔක්කොටම.